Hi guys, මේ වීඩියෝ පොඩ්ඩක් බලන්නකෝ. ඉඩම වට කරලා RD එකට අයිති කොටසට වැට ගහලත් ඉවරයි. දැන් මේ ජනතාව යන්නේ වැට අස්සෙන් කම්බි අයින් කරලා. ඔය ප්‍රශ්නේ. එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නේ මම එතකොටත් කිව්වනේ ඒගොල්ලන්ට විරුද්ධව මේ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා ඒගොල්ලන්ට යන තැනක් නැති හින්දා කියලා. කිව්වනේ එදා අපි එහෙම අකතාවයකට ආව නේද? නෑ මෙහෙමයි අධිකරණ තීන්දුවක් තියෙනවා නම් ඒකේ ප්‍රොසීඩ් එක පිළිබඳව අපි මැදිහත් වෙන්නේ නෑ. ඒ තමයි ලැට්මාලි සමා වෙන්න ලක්මාලි. ජාතික ජනබලවේගයේ අර කටහැකර മന്ത്രിවරියක් ඉන්නේ. අර ඔක්කොම දන්න සියල්ල දත් മന്ത്രിවරියක් ඉන්නේ. අන්න එයා අධිකරණයෙන් දීපු නියෝගයක් ක්‍රියාත්මක කරන්න එපා කියලා අපි කතා වුණානේ කියලා ඒ තියෙන වාචාලකමට එළියට කියවිච්ච මොහොතක. ඒ කියන්නේ අධිකරණයට අපහාසයක්. ඒකලේ කෙලින්ම අධිකරණ ක්‍රියාමාර්ග අපි කතා වෙලා තිනවා. ඒක කරන්නේ නෑ කියලා තමයි ඒ කියන්නේ. ටක් ගාලා සුනිල් වටගල ඇමතිවරයා මුණ දිහා බලලා ටිකක් කුරෝලා වගේ ඒක ෂේප් කරන්න හදනවා. හැබැයි ඉතින් අධිකරණයට ඒක අපහාසයක් කියලා පැහැදිලිවම පේනවා. දැන් මේකට පැමිණිල්ලක් දැමිය යුතුමයි. මොකද මේ ආණ්ඩුවේ මේ පරීක්ෂණ කරන ආයතන අපි දන්නේ නැහැ කොහොමද සෝච්චර ස්වාධීනද මොනව කරයිද කියලා. නමුත් නීතිමය වශයෙන් එහෙම කටයුතු කර යුතුයි. ඒකට මොකද දන්නවද? මේක විතරක් නෙමෙයි ඊට කලින් අධිකරණ ඇමතිවරයා එකපාරක් ඇවිල්ලා මාධ්‍ය කිව්වා අපේ ආණ්ඩුව ආවේ නැත්නම් අධිකරණය මේම කටයුතු වෙන්නේ නැහැ කියන මතය ගම්ම්‍ය වෙන විදිහේ කතාවක් කිව්වා. ඒකට ටක් ගාලා යට ගැහුවා. ඒ දෙකම අධිකරණයට අපහාසයක්. පැහැදිලිවම. අනිත් එක තමයි දැන් මේ ආණ්ඩුවට විරුද්ධ කට්ටියව තමයි මරන්නේ මේ. ඒ කියන්නේ මේ ප්‍රාදේශ සභා മന്ത്രിවරු එතනින් ගියාම අපි දැක්ක ජගත් විතාන മന്ത്രിවරයාට එයත් ඒක ප්‍රාදේශ සභාවක එයා මූලික වෙලා මේ විපක්ෂය එකතු කරලා මේ JP NPP බලය දෙන්නේ නැතුව විපක්ෂයට සභාව ප්‍රාදේශ සභාව ගත්තා. සභාපති පිහිටෙව්වා. එයාට තර්ජනය කරන්න අන IP කෙනෙක්ම පොලිසිය ඇවිල්ලා. එතනින් ගියාම දැන් ඒ ඔක්කොම පාතාලේ. ඔක්කොම අම්බෝ මාර විදියට මොනවා හරි මේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ මැරුවාම මොකක් කියලා ඒක ගැන මේ මොකක් කනගාටු වෙනවා කියන්නේවත් නැහැ. ඒ කියන්නේ ජනතා නියෝජිතයන්නේ. දැන් මේ NPP JP කවුරුත් වැරදි කළා නැහැ. ඔක්කොම සාන්ත දාන්ත තීන්ත කූඩු. ඉඩම් වලට නඩු තියෙනවා. ඉඩම් අවලෙන් අල්ලන්න නඩු තියෙනවා. මිනි මරපුවා තියෙනවා. 88 සුනාමි එකක්වත් මේ වැඩි ඕනේ නැහැ. හරිනම් ඇතුළේ ඉන්න ඕනේ ඔය දැන් බික්කොච්චනුයි ලාල්කාන්තයි. අන්න පාර්ලිමේන්තුව ගාවට ගෙනල්ලා දැන් මෙතෙන්ට එන්න ගිනි තියන්න කතා කරපු කට්ටියනේ ඔතන ඉන්නේ. ඒවට මේ හරියට මේ ඇක්ෂන් ගත්ත නැති එකේ වරද තමයි ඔය. හරිනම් ප්‍රජාහිතයත් අවශ්‍ය හිරේ ඉන්න ඕනේ. ත්‍ස්තවාදී වැඩවලට උදව් කළා කියලා. අන්න එහෙම මිනිස්සු තමයි අනිත් උන්ට ත්‍ස්තවාදී මේ දූෂකයෝයි අනිම්මනෙන් ඔක්කොම කියන්නේ. කිසිම දෙයක් හම්බ කළා නැහැ. කෝටි 27, කෝටි 8, කෝටි 10, කෝටි 15, කෝටි 2, කෝටි 3 වත්කම් තියෙන ඒ උනාට ජොකාගෙත් හිල් තියෙන ගානට තමයි මිනිසුන්ට කිව්වේ. අන්න එච්චර රවට්ටපයෝ ඔක්කොම 100% මාර හොඳයි. කොහොමයක් දෙයියන්ගෙම පිහිටයි.